හායි අද ව්ලොග් එක පටන් ගන්නේ මම. අද පොඩි වැඩක් යනවා. පොඩි කිව්වට ඒක පොඩිවත් නෑ. ඉමාකක්ගේ බර්ත්ඩේ එකට අපි පොඩි පාටි එකක් ලෑස්ති කරලා තියෙනවා. හැබැයි ආයෙක දන්නවද නැද්ද කියලා ෂුවර් නෑ. හැබැයි දන්නවත් වගේ පොඩි ඇඩ් එකක් දාන්නේ. ඉතින් දැන් අපි පටන් අරන් තියෙන එක කරන්න. ඒකට තව කට්ටියකුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක කරගෙන යනවා. අරය පොඩි ඇඩ් එකක් දාන්නේ. හැබැයි ඉතින් ඒ ඇඩ් එක ඇත්තටම අපි ඇඩ් එකට රැවටිලා ඉන්නේ. ඔව් රැවටිලා. Hello everyone, welcome back to my YouTube channel. අද first clip එක welcome කරේ අපේ මිනුලි. ඉතින් ඔන්න යාළුවාගේ plan එක දැන් ඔයගොල්ලෝ දන්නවනේ. හැබැයි ළමයි මම මුලින්ම ඔයගොල්ලන්ට කියනවා මම මේ plan එක පොඩියට දැනගෙන හිටියා. හැබැයි එච්චර ලොකුවට දැනන් හිටියේ නැහැ. මං උදේ වරුවේ ගියා මට මේගොල්ලෝ කිව්වා dress එකක් ලෑස්ති කරගන්න කියලා. ඉතින් මං ඒකට උදේවරුවේ ගිහිල්ලා ඩ්‍රෙස් එක මම දීලා තිබ්බ කලින් දවසේ ඒ දීපු ඩ්‍රෙස් එක අරගන්න මං ඒ අක්ක ගාවට ගියා. ඒ අතරතුරේදී ගෙදර මෙන්න මේ විදියට තමයි වෙලා තිබ්බේ හැමදේම. ඊට පස්සේ මං උදේම මං අර මහන්න දීපු ඩ්‍රෙස් එක අරගෙන එන්න ගියා. එතෙන් ගිහිල්ලා මේ නෙපේ චූලක් හරිද? එයා මාරම ලස්සන සාරි ජැකට්ස්, ඊට ඩාන්සින් කොස්ටියුම්ස් එතකොට හැමදේම මහනවා. මං එහෙම ඇවිල්ලා මගේ හෙයා එකයි මේකප් එකයි දාගත්තේ අපේ ගෙදර. මං ඉතින් ඒ රෙඩි වෙන අතරේ මේ අයියලාගේ ගෙදර තමයි මේ විදියට ලෑස්ති වෙන්න අපේ පාටි එකට. හායි. කො කටින් යන හායි. හායි. මං ඔයාලට කියන්නම් මගේ මේ පාටි එක ලස්සන කරගන්න මේ ඩෙකොරේෂන් ටික කළේ කවුද කියලා. ගිතෝ පාටි ඩෙකෝ කියලා පේජ් එකක් තියෙනවා සහ කලේෂ ක්‍රියේෂන්ස් කියලා පේජ් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් එයාලව සම්බන්ධ කරගන්න. මම ඔයාලා නම්බර් එක පහලින් දාන්නම්. ඒ වගේම තමයි ඊළඟට මගේ කේක් එක ලස්සනට ඩිසයින් කරලා තිබ්බේ සහ ලස්සනයි හරිම රහයි. ඒක හදලා තිබ්බේ අපේ පබෝදක්කි. මම එයාගේ නම්බර් එකත් මෙතනින් මෙන්ෂන් කරන්න. මේ ඔයාලා දකින්නේ මම ෆස්ට් ටයිම් මේ ඩෙකොරේෂන් එක දකින වෙලාව ළමයි. මම ඇත්තටම සර්ප්‍රයිස් වුණා. මොකද මම මෙච්චර ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක මාරම ලස්සනට තිබ්බා. හරි. මම ඊළඟට කියන්නම් අපේ ෆොටෝස් කරේ කවුද කියලා. අපේ කියන්නේ මගේ මේ ෆොටෝස් ටික කරේ තිසරු සම්පත් ෆොටෝග්‍රැෆි කියන පේජ් එකේ. ඔයගොල්ලෝ චුට්ටක් බලන්න. මගේ කොනොකේෂන් එක කරේත් මෙයාමයි. හරිම ලස්සනට වැඩේ වෙනවා. ෂූට් එකට ඕන හැම දෙයක්ම මට මිල්ලි ලෑස්ති කරලා තිබ්බා. ඔයාලට මොකද්ද මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ? බොරු කතාකාරීනවා. මම ඉතින් සර්ප්‍රයිස් වුණා. ඒත් නෑ. මම මේ බව දැනගෙන හිටියා. ඔයා අපේ ගොනා කළා කියලා. ඔක්කොම සිද්ධිය මම දැනගෙන හිටියා. ඒ වුණාට මේ හරි පොඩි එකක් තිබ්බා ඉතින් අර මගදී හදින්නකොට මාව පෙන්නුවනේ. ඒ හින්දා පොඩි එකක් තිබ්බා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඩෙකොරේෂන් වල ටික වුණා. ඊළඟට මම මගේ ෆොටෝ ෂූට් එක කියලා ගත්තා. ඒ ඔක්කොම ටික යන අතරේ කට්ටිය ඉතින් ඇවිල්ලා හිටියා. එයාලා එනකන් තමයි අපි ෂූට් එක ඉක්මනටම කරගත්තේ. බලන්න කේක් එක හරිම ලස්සනයි. මාරම මැචින්. හරිම රසට තිබ්බා. ඒ වගේම තමයි ඩෙකොරේෂන් එකත් මාරම ලස්සනයි ළමයි. හැමදේම කොහොමයි මාර විදිහට මැච් වුණා. අයියෝ නිපිට. හායි. හායි කියන්න. අයියෝ වැඩක් නෑ නිපිනේ අනේ. ඉදිරිය මේ ඉන්න අපේ චූටි ගිතු. එයා තමයි එයාගේ අම්මයි තාත්තයි තමයි මේ ඩෙකොරේෂන් වල කරන්නේ. එයාගේ නමින් තමයි පේජ් එක තියෙන්නේ. බ්ලොග් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කියවනවා එහෙම කියලා බෑන ළමයි ඔයාලට අවශ්‍ය කරන ඩීටේල්ස් ඔක්කොම ටික මම බ්ලොග් එකෙන් දෙන්න ඕනේ. හරි. මෙතන ඉඳන් චුට්ටක් නිදහසයි බලන් ඉමු ඉතින් නේ. පාටි එකට මහා ගොඩක් අය ඇවිල්ලා හිටියෙත් නැහැ. ඉතින් හිටපු චූටි දෙනත් එක්ක හරි ලස්සනට වැඩේ වුණා. මෙහෙමයි. මම දැන් මේක සවුන්ඩ් එක කට් කරලා දාන්න ඕනේ ළමයි. මොකද මේකට අනිවාර්යයෙන්ම කොපිරයිට් අදිනවා. ඒක දැන නිකන් සවුන්ඩ් ඔන් කරලා තියන්න ඕනේ නෑනේ. ඉතින් මම ඔයාලට කියන්නම් මේකේ ප්ලෑන් එක උනේ කොහොමද කියලා. අපේ මිනුලි අපේ අම්මයි තමයි ප්ලෑන් කරලා කොහොම හරි අපේ තාරක අයියා කියන්නේ ගිතෝ පාටි ඩෙකෝ එකට මේ වැඩේ බාර දීලා තිබ්බේ.
පස්සේ ඒගොල්ලෝ ෆොටෝස් වගේ දාලා ඒකට ඕන විදිහට කස්ටමයිස් කරගෙන හරිම ලස්සනට ඒ වැඩේ කරලා තිබ්බා. ඉතින් ඒ දවසේ ඇවිත් හිටිය අය ගැන කතා කරොත් ගොඩක් ලොකු අය කියන්නේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. විශේෂම කීප දෙනෙක් විතරයි අපේ පාටි එකට ඇවිත් හිටියේ. මෙතන ඉඳන් ළමයි මං ඔයාලට වීඩියෝ එකේ කේක් කන ටික ඒ වගේම මට ගිෆ්ට් හම්බෙන ටික ඒ ටික පොඩක් ස්පීඩ් කරලා දාන්නම් ඔයාලා ඉතින් බලන්න. ඊළඟට ඉතින් අපේ ආච්චිලා දෙන්නටත් කේක් කවන්න එපැයි. එයාලා ළඟටම ගිහිල්ලා එයාලා දෙන්නටත් කේක් කෑල්ලක් කැව්වා. කේක් කතාවෙන් පස්සේ ෆොටෝස් කතාව. ඉතින් ෆොටෝස් ටික ගත්තා. අපේ ගෙදර වැඩි ලොකු නෑ ළමයි. ඉතින් ඉඩ ප්‍රශ්නයක් තිබ්බා. ඔය ඉතින් අපේ මිනිලි පෙන්වන්න try කරන්නේ ෆොටෝ එක ගන්න ජනේලේ ඩ්‍රිල් එකකින් එහා පැත්තේ ඉන්න ළමයි. තුලන්න බිල් එක ගලවන්නද? කොහොම හරි මේගොල්ලෝ මේ ඩෙකරේෂන් එක අනිත් පැත්තට කරන්නත් හදලා ආයේ ඒ අක්කා අයියයි තමයි කියලා තිබ්බේ ඒ පැත්තට ගන්න එපා. ඉඩ මදි වෙන්න පුළුවන් ඒ නිසා අනිත් පැත්තට ගමු කියලා. කොහොම හරි ඉතින් අන්තිමට ඔහොම තමයි වුනේ. ඇක්ෂන් දෙනවා. ඇක්ෂන් කො ඒ ඇක්ෂන් දෙනවා. මෙහෙම ස්කෝර් මෙහෙම නේද? හරි එහෙම තමයි. ආව් චොයි ඒ අසිතින් අපේ වෙන්න ආවේ අරගෙන තියෙන gift එක බලන්නකෝ. හැබැයි නමයි මං දැනගෙන හිටියා මේ වගේ චූටි gift එකක් කීරවත් හම්බ වෙන්නේ නැහනේ. අනිවාර්යෙන් මේක දුන්නොට මීට වැඩිය ලොකු මොකක් හරි gift එකක් ඇති කියලා අපිට හිතුණා ඉතින්. හරි gift එක ඒ ටික අරන් ඉන්න කලින් ඉතුරු චුට්ටක් තියෙනවා විශේෂ අවස්ථාවක් මම ඒක පෙන්වන්න ළමයි. මම මේක කඩා ගන්න සෑහෙන try කරා නොසෑහෙන්න. හැබැයි මට ඒක කරගන්න බැරි වුණා. මෙහෙමයි ළමයි හරිද? මං කියන්නම් ඔයාලට කතාව. මට ඕනේ උනේ මේක කැඩෙනවත් එක්කම වදින ෂොට් එක ගන්න. හරිද? අපි try කළේ. හැබැයි මට ඒක කඩා ගන්න බැහැ ළමයි. මට පණ නෑ මන් දන්නේ ඇයි කියලා try කරලා කරගන්න බෑ. ඕක අපේ අයියා බලාගෙන හිටියා. හරිද? ඊට පස්සේ අපේ අයියා කිව්වා හරි මම පැත්තකට ඇවිල්ලා කඩලා දෙන්නම් කියලා සපෝට් එකක් දෙන්න හැදුවා. 1 2 3 ඒ කඩන පැත්තේ ඒක ගහන්න. හරි ඒක පැත්තක් කරලා දෙපැත්තට කරගන්න. දෙපැත්තටම කරගන්න. ඊට ඊපැත්තට යන්න ඊට වම් පැත්තට නම් ඊපැත්තට කරගන්න. අනිත් පැත්තට අනිත් පැත්තට කරගන්න. අනිත් පැත්තට. 1 2 3 කියලා තනින් ප්‍රෙස් කරන්න. 1 2 3
දැක්කනේ ළමයි කී දෙනෙක්ගේ උපදේශනයන් ඇතුළේද මම මේ කරන්න try කරන්නේ. කොච්චර try කරත් මට ඒක කරගන්න බෑ. මේ vlog එක ඇතුළේ තියෙන ආතර්ම සිද්ධිය. ඒ දවසේ වෙච්ච ආතර්ම සිද්ධිය තමයි මේ. එක පැත්තට මන් දන්නේ ළමයි එහෙම දෙයක් නම් අම්මෝ වනේ වන සතරකටවත් වෙන්න නම් එපා දෙයියනේ. ඔයාලට කියන්න ළමයි ඒක වැදුනට පස්සේ මගේ ඇස් දෙක ඇත්තටම අරගන්න බෑ. හරිද? මගේ මේ ස්කින් එක තාම ඩැමේජ් වෙලා තියෙන්නේ වැදිච්ච පාරකට. ඇහැ ඇතුලේ තුවාල වෙලා තිබ්බා. පස්සේ බේත්තුත් දැම්ම මං අනේ ඒම දෙල්ල තමයි මම මේ ඇහැ පොඩක් යථා අතර ගත්තේ. ඒක නම් පිස්සුවක්. ඊළඟට තමයි ඉතින් මට හම්බුන ලස්සන gift ටික බලන්න තියෙන්නේ. අනේ ළමයි එක හරි ලස්සනයි. ලස්සනයි කියන්නේ මෙහෙමයි. හරිද? මං හරි ආසයි කර ලොකුයිනේ. එතකොට ඒක මාර විදිහට මට වටිනවා. ඔයාලට තේරෙනවනේ බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇයි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ටෙඩි කෙනෙක් ලොකුවට දුන්නාම දැනෙන්නේ මොකද්ද කියලා. අපේ සුද්දී දවස් ගානක් ඉඳලා චුට්ට එකතු කරපු සල්ලි වලින් රුපියල් 2000 ගානකට කොහෙද ටෙඩි කෙනෙක් එහෙම ගෙනත් දුන්නානේ මට පව්. දෙන්න ඕනෙමයි කියලා කොහොම හරි තින් ගෙනල්ලා දුන්නා. යාට පුළුවන් විදිහට. පුංචි gift එතකොට ලොකු gift වගේ ගොඩක් දේවල් මට අද හම්බුණා. ඉතින් මම අද ගොඩාක් සතුටු වෙච්ච දවසක්. ඒක මරු. අනේ ඒකත් අපේ සුද්දිගෙන්ම හම්බෙච්ච gift එකක් තමයි. එකම එක බර්ත්ඩේ එකක් හරි තියාගන්න මේ වගේ හරි ලස්සනට එන්ජොයි කරන්න පුළුවන්. ඒක මාරයි. හරිද? මගේ හිතේ තිබ්බේ 21st බර්ත්ඩේ එක මේ විදිහට සෙලිබ්‍රේට් කරන්න. ඒ වුණත් මට ඒක කරගන්න බැරි වුණා. හැබැයි මම නොහිතපු විදිහට මට මේ බර්ත්ඩේ එක මේ විදිහට කරගන්න ලැබුණා. දැන් ඉතින් ඉන්න පොඩි කට්ටිය අල්ලගෙන මම කරන්නේ මේක තමයි. Lagi epa Tawega. 1, 2, 3. 1, 2, 3.
ඉතින් ඔන්න ඔය විදිහට හරි ලස්සනට මගේ බර්ත්ඩේ එක අපි හැමෝම එකතු වෙලා සෙලිබ්‍රේට් කරා. ඉතින් කවදාවත් අමතක වෙන්නේ නැති හරිම ලස්සන ජීවිතේ ලොකු මතකයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අලුත් vlog එකක් අරන් ආයෙත් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.